අරාබි සහ ඉස්ලාමීය ජාතීන් ඉරානයට එරෙහිව ඊශ්‍රායල ආක්‍රමණ අඛණ්ඩව හෙලා දකී. අරාබි සහ ඉස්ලාමීය රටවල් 21ක විදේශ අමාත්‍යවරු දැඩි වචන සහිත ඒකාබද්ධ ප්‍රකාශයකින් ඉරානයට එරෙහිව ඊශ්‍රායල පාලන ත්‍රන්තය විසින් සිදු කරන ලද මිලේච්ඡ ආක්‍රමණය හෙලා දකිමින් ආතතින් තවදුරටත් උස්සන්න වූහොත් බරපතල කලාපීය ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. එවැනි ආතතින් උස්සන්න වීම සමස්ත කලාපයේම ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට බරපතල තර්ජන එල්ල කරයි යන ප්‍රකාශය අනතුරු ඇඟ වූයේ ඉරානයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව එල්ල වී හැකි බව අවධාරණය කරමිනි. ඉරාකය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඕමානය, කුවේට්, බහ්රේනය, ජෝර්දානය, ඊජිප්තුව, සූදානය, ඇල්ජීරියාව, කොමරෝස්, ජිබියුටි, සෝමාලියාව, ලිබියාව, මොරිටේනියාව, පාකිස්තානය, තුර්කිය, චැඩ් සහ බ්‍රූනායි යන රටවල විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ නිවේදනය පිරිහෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර අතර ඉස්ලාමීය ජනරජයට එරෙහිව ඊශ්‍රායල ආක්‍රමණ වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියෝය. අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ යෝජනාවලට අනුකූලව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ආරක්ෂාව යටතේ ඇති න්‍යෂ්ටික පහසුකම් ආරක්ෂා කිරීමේ වැදගත්කමද අමාත්‍යවරු මෙහිදී අවධාරණය කළහ. ඒ අතරම මධ්‍යම ඉරාන නගරේ ඉස්ෆහාන්හි නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳවද සඳහන් කළහ. න්‍යෂ්ටික ස්ථාපනයන්ට එල්ල වෙන ඕනෑම ප්‍රහාරයක් ජාත්‍යන්තර හා මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් ලෙස ඔහු විස්තර කළහ. ප්‍රගුණනය නොකිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කරමින් න්‍යෂ්ටික අවිව්‍යාප්ත වීම වැළැක්වීමේ ගිවිසුමට කඩිනමින් සම්බන්ධ වන ලෙස අමාත්‍යවරු සියලුම කලාපීය රටවල් වලින් ඉල්ලා සිටියහ. ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය උල්ලංඝනය කරන ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණශීලී ක්‍රියා විදේශ අමාත්‍යවරු ප්‍රතික්ෂේප කර හෙලා දුටු අතර ගැටුම් අවම කිරීමේ උත්සාහයන් ඉල්ලා සිටි අතර කලාපය තුළ තවදුරටත් අස්ථාවරත්වය වළක්වා ගැනීම උදෙසා සටන් විරාමයක් සඳහා හදිසි අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළහ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරාක්චි මෑත දිනවල බටහිර ආසියාවේ සහ යුරෝපයේ ඔහුගේ සගයන් ගණනාවක් සමග දුරකථන සමන්තා සිදු කර ඇති අතර ඉස්ලාමීය ජනරජයට එරෙහිව ඊශ්‍රායල පාලන ත්‍රන්තයේ අඛණ්ඩ ආක්‍රමණයට එරෙහිව ස්ථාවරයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙම ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් හා ළමුන් ඇතුළු ඉහළ පෙළේ අනද නිලධාරීන්, න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ සිවිල් වැසියන් රාශියක් ඝාතනය වී ඇත. Arab and Islamic nations condemn continued Israeli aggression against Iran. In a strongly worded joint statement, the foreign ministers of 21 Arab and Islamic countries condemned the brutal aggression by the Israeli regime against Iran, warning of grave regional consequences if tensions continue to escalate. The joint communique signed by the foreign ministers of Iraq, Qatar, Saudi Arabia, the United Arab Emirates, Oman, Kuwait, Bahrain, Jordan, Egypt, Sudan, Algeria, Comoros, Djibouti, Somalia, Libya, Mauritania, Pakistan, Turkey, Chad, and Brunei expressed deep concern over the deteriorating situation and called for an immediate halt to Israeli aggression against the Islamic Republic of Iran. The escalation of such tensions poses serious threats to the security and stability of the entire region. The statement warned, emphasizing that continued Israeli attacks on Iran could lead to a dangerous repercussions. The ministers also stressed the importance of protecting nuclear facilities that are under International Atomic Energy Agency safeguards in line with relevant UN Security Council resolutions,
while referring to the Israeli attack on the Natanz nuclear facility in the central Iranian city of Isfahan. They described any attack on nuclear installations as a clear violation of international and humanitarian law. Reaffirming their commitment to non-proliferation, the ministers called on all regional countries to safely join the Treaty on the Non-Proliferation of Nuclear Weapons. The foreign ministers rejected and condemned all Israeli acts of aggression against Iran that violate international law and the UN Charter, and called for de-escalation efforts and stressed the urgent need for a ceasefire to avoid further instability in the region. Iran's Foreign Minister Abbas Araghchi has had phone calls with a number of his counterparts from West Asia and Europe in recent days, urging them to take a stand against the Israeli regime's continued aggression against the Islamic Republic. The aggression has resulted in the assassination of many top-ranking commanders, nuclear scientists, and civilians, including women and children. Thank you for joining us.